වෙනදා වගේම අදත් ඔයාව ටෙක් විත් මල්ලු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ ෆෝන් එකේ WhatsApp එකට ආපු අලුත්ම වැඩ කැලේ ටිකක් ගැන. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේ මොනවද කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ ෆෝන් එකේ Play Store app එකට ගිහිල්ලා WhatsApp app එක අප්ඩේට් කරගන්න එක. මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ Play Store app එකට ගිහිල්ලා WhatsApp app එක අප්ඩේට් කරගන්නම්. මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ WhatsApp app එක අප්ඩේට් කරගන්නවා. අප්ඩේට් එක වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා app එක ඕපන් කරගන්න. මම ඔයාලට මුලින්ම කියලා දෙන්න යන්නේ මේ Meta AI එකට ඇවිල්ලා තියෙන අලුත්ම වැඩ කැලල ගැන. ඔයාලා ඒකට මෙන්න මේ icon උඩ ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට Meta AI chatbot එකට යනවා. ඔයාලා මෙතනින් මොකක් හරි ටයිප් කරගන්න සිංහලෙන්. මම මෙන්න මේ විදිහට hi ඔයාලට කොහොමද කියලා ටයිප් කරගන්නවා. ඒ ටයිප් කරලා ඔයාලා මෙතන send කියන බටන් එක ටච් කරන්න. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ Meta AI එකේ ඔයාලට සිංහලෙන්ම උත්තර දෙනවා. ඉතින් මේක කලින් තිබ්බේ නෑ. කලින් තිබුණේ මේක ඉංග්‍රීසියෙන් විතරයි රිප්ලයි කරන්න අපිට. ඔයාලට දැන් පහසුකම තියෙනවා. ඔයාලා කැමති ඕනෙම ප්‍රශ්නයක් ඕනෙම දෙයක් මේ Meta AI එකෙන් සිංහලෙන්ම දැනගන්න. ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙයි කියලා මම හිතනවා ඔයාලට. මම අද කතා කරන්න දෙවෙනි දේ තමයි ඔයාලට WhatsApp එකෙන් එන කරදරකාරී මැසේජ් නවත්ත ගන්න හැටි. මේක කරන්න පුළුවන් ඔයාලා සේව් කරලා නැති නම්බර් වලට විතරයි. මේ ටික ඕන් කළාට පස්සේ ඔයාලට එයා දාලා පුද්ගලයා දාන මැසේජ් දෙකක් වගේ තමයි සෙන්ඩ් වෙන්නේ. එතනින් එහාට WhatsApp එකෙන් ඔටෝම ඒ නම්බර් එක බ්ලොක් වෙනවා. ඊට පස්සේ ඔයාලා contact number එකක් විදිහට ඒක සේව් කරගත්තොත් විතරයි එයාට අපිට මැසේජ් දාන්න පුළුවන්. ඔයාලට මම දැන් පෙන්නන්නම් ඒක කොහොමද කරන්න කියලා. ඔයාලා මේ ඩොට් තුන උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ settings කියන එකට යන්න. settings කියන එකට ගිහිල්ලා ඔයාලා මේ privacy කියන එකට යන්න. privacy කියන එකේ යටට යන්න. ඒ ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් advanced කියලා එකක්. ඔයාලා මෙන්න මේකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් block uncount account message කියලා එකක්. ඔයාලගේ මෙන්න මේ ටික් එක off වෙලා ඇත්තේ. ඔයාලා මෙන්න මේ ටික් එක on කරගන්න. දැන් ඔයාලට ඔයාලා save කරලා නැති number වලින් message දෙකක් වගේ තමයි එන්නේ. එතනින් එහාට WhatsApp එකෙන් මෙයාගේ number එක block වෙනවා. ඔයාලා මේ number එක save කරගත්තොත් විතරයි එයාට ආයෙත් ඔයාලට message එකක් දාන්න පුළුවන්. මම දැන් කියලා දෙන්නම් ඔයාලට කරදරයක් වෙන්න කෝල් ගන්න අය බ්ලොක් කරන්න කොහොමද කියලා. ඔයාලා ඒකටත් මේ ඩොට් තුන උඩ ටච් කරන්න. ඒ ටච් කළා ඔයාලා settings වලට යන්න ආයෙත්. ඊට පස්සේ ඔයාලා privacy කියන එක ටච් කරන්න. මේ privacy කියන එකේ යටට යන්න. ඒ ගියාට පස්සේ ඔයාලට calls කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේක උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට silent uncount callers කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයාලගේ මෙන්න මේ ටික් එක off වෙලා ඇත්තේ. ඔයාලා මේ ටික් එක on කරගන්න. මේ ටික එක on කරගත්තට පස්සේ ඔයාලා WhatsApp එකේ ඉන්නකොට විතරයි ඔයාලා දන්නේ නැති නම්බර වලින් කෝල් වෙන්නේ. අනිත් වෙලාවට ඒ නම්බර වලින් කෝල් වෙන්නේ නැහැ. මම අද කියලා දෙන්න අන්තිම දේ තමයි ඔයාලගේ ස්ටේටස් වලට ඇවිල්ලා තියෙන අප්ඩේට් එක. ඔයාලා මෙන්න මේ ස්ටේටස් කියන තැන ටච් කරන්න. ඒ ටච් කළා ඔයාලා සාමාන්‍ය විදිහට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි අප්ලෝඩ් කරන්න. මම මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මේ ස්ටිකර් මාක් එක ටච් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් question කියලා එකක් තියෙනවා. ඔයාලට මෙන්න මෙතනින් කැමති ප්‍රශ්නයක් මෙතන අහලා දාන්න පුළුවන්. මම මෙන්න විදිහට ඒක ලස්සනයිද කියලා ටයිප් කරගත්තා. ඒ ටයිප් කරගෙන ඔයාලා මෙන්න මෙතන done කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ කැමති තැනකට ගිහිල්ලා තියන්න පුළුවන්. මම මෙන්න මෙතනින් ඒක තියෙනවා. ඊට පස්සේ ඔයාලා ආයෙත් මේ ස්ටිකර් මාක් එක ටච් කරන්න. ඒ ටච් කළා ඔයාලා මෙතන reaction කියන එක ටච් කරන්න. ඔයාලට මෙතනින් දැන් කැමති reaction එකක් ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මේ done ලකුණු උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙන්න විදිහට තමයි බලන්න පුළුවන්. මම මෙන්න විදිහට emoji එක select කරගන්නම් මෙතන. ඊට පස්සේ ඔයාලා මෙතන done කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මේකක් කැමති තැනකට ගිහිල්ලා තියන්න පුළුවන්. මම මෙන්න විදිහට මේක මෙතනින් තියනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක සාමාන්‍ය විදිහට අප්ලෝඩ් කරන එක. ඔයාලා මෙතන question කියලා එකක් දැම්මනේ. ඉතින් ඔයාලගේ status බලන අයට පුළුවන් මේකට උත්තරයක් දෙන්න. ඔන්න ඔය ටික තමයි WhatsApp එකට අලුතෙන්ම ඇවිල්ලා තියෙන සුපිරිම වැඩ කැලේ ටික. මම හිතනවා වීඩියෝ වලට වැදගත් වෙන්නේ නැති කියලා වීඩියෝ එක වැදගත් වුණා වීඩියෝ වල ලයික් එකක් දාන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට ඕනේ තවත් මේ වගේ වීඩියෝස් තියෙනවා කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් තවත් වීඩියෝ හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා.